ඔන්න යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා තියෙනවානේ අපේ ගෙදර දැන් පුංචි සත්තු වත්තක් වගේ කියලා. ලේම් පැටව දෙන්නෙක් ඉන්නවා. කියන්නෙම නැතුව ඇවිල්ලා පදිංචි වෙච්ච පූස් පැටියෙක් ඉන්නවා. මම කුරුල්ලන්ට කෑම බීම තියෙන හින්දා ඇවිල්ලා ඒ සතුට භුක්ති විඳලා යන කුරුල්ලෝ ඉන්නවා. ඔය අතරතුර තව වැහිලීනි ජෝඩුවකුත් ඇවිල්ලා කූඩුවක් බැඳගෙන ඉන්නවා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් දැන් මේ පුංචි සත්තු වත්තක්නේ. දැන් මේ සත්තු වත්තේ අසරණ වෙච්ච අය, තුවාල වෙච්ච අයට ඉතින් ප්‍රතිකාර කරන්නේ මගේ දෝණි. ඉතින් එයා තමයි මේ සත්තුන්ගේ ડોක්ටර්. ඉතින් උඩ තට්ටුවේ ලේනු, පල්ලෙහා තට්ටුවේ පූසා. ওই විදිහට තමයි මේගොල්ලන්ට වාසස්ථාන දීලා තියෙන්නේ. ඉතින් හිටපු ගමන් පූසා නම් එයාගේ සීමා ආක්‍රමණය කරනවා. ඉතින් ඒ වෙලාවට අපි කල්පනාවෙන් ඉන්නවා. මොකද එකට හිටියත් ඒගොල්ලන්ගේ සදාතනික වෛරයක් තියෙන සත්තුනේ. ලේම් පැටව දෙන්නට කරදර වෙයි කියලා. දැන් ඉතින් පුංචි ලේම් පැටව දෙන්න බොහොම සතුටින් දුවපැන ඇවිද ඉන්නවා. ඒගොල්ලෝ එළියට ගියත් කමක් නැහැ කියලා දැන් අපිත් අතහැරලා දාලා ඉන්නවා. මොකද ඒගොල්ලන් පරිස්සම් කරන්න කියලා ඒගොල්ලන්ගේ නිදහස නැති කරන්න හොඳ නැති නිසා. ඔයාලා දන්නවද ඊයේ පෙරේද මට වුණු වැඩේ? සත්තු වත්තේ අලි යුද්ධයක්. ඒ කොහොමද දන්නවද ඒක උනේ? මම ඉතින් කුරුල්ලන්ට කෑම දානවනේ. ලස්සන කහ කුරුළු පවුලක් ඉන්නවා. උතන කෑම කන්න එන. ඉතින් මම කෑම දාලා මගේ වැඩක් කරගෙන ඉන්න අතරතුරේ මම කහ කුරුල්ලට ඇවිල්ලා කෑම කනවා වීඩියෝත් කරලා තමයි ඒ වෙලාවේ මම බලන් ඉන්නවනේ දේවල් දිහා. ඉතින් මම ගෙට ආවේ. ටිකක් වෙලා යනකොට ලොකු කලබගෑනියක් ඇහිලා ගෙදර ඉන්න අපි ඔක්කොම එළියට දුවගෙන ගියා. අර අපේ ගෙදර ඉන්න පූස් පැංචා එයාට කහ කුරුල්ල මස් කන්න ඉතිලා. එයා කහ කුරුල්ල අල්ලගෙන දැන් කහ කුරුල්ල කෑ ගහනවා. අපි හැමෝම ඉතින් වහාම මෙහෙයුමක් දියත් කරලා කහ කුරුල්ලව බේරගත්තා. ඉතින් ඒ වෙලාවේ හැටියට ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. හැබැයි ඉතින් කහ කුරුල්ලට කරන ප්‍රථම ආධාර බෙහෙත් හේත් කරන හැටි නම් මම වීඩියෝ කරගත්තා. කොහොමරි දැන් කහ කුරුල්ලව ඔන්නෝම තමයි බෙහෙත් කරලා පිටත් කරලා යවුවේ. දැන් ඉතින් මේ කහ කුරුල්ලන් කන්න පූස් පැටියා ඉන්න නිසා එයාට ටිකක් කෝට්ටක් අරගෙන තරවටු කරා ආයි එහෙම කරන්න බෑ කියලා. අනේ ඉතින් එයා මොනව දන්නවද? එයාගේ පූස් ගතියනේ. ඉතින් අපි යාට පාඩම් කියලා දෙන්න හැදුවට එයාට ඒක තේරෙන්නේ නැහනේ. එයාගේ ස්වභාවයෙන් ඉන්න විදිහනේ එයා සතු අල්ලගන්න එක. එයාට දැන් දුක හිතිලා අපි තරවඩු කරලා. ඊට පස්සේ එයාව සනසවන්නත් අපිටමයි සිද්ධ වුනේ. ඉතින් මේ ડોක්ටර් දෝනිගේ ඊළි ප්‍රතිකාර වලින් පස්සේ ආකුරුල්ලා ගිල්ලා ගියා. මම එළියට ගිහින් බලනකොට ආකුරුළු පියාණුවක් පොළව දිගේ ඇවිදගෙන යනවා. මම ටිකක් ලං වෙලා බැලුවා. අනියෙක් අහකුරු පිහාට අරගෙන යනවා. ඉතින් ඔන්න ඕවට තමයි කියන්නේ ඌරු කැකුණ තලනකොට අහකුරුන්ට මගුල් කියලා. ඉතින් මට මේ කතාවත් මේ වෙලාවේ ඔයගොල්ලන්ට කියන්න හිතුණා. ඉතින් ඔන්නෝම තමයි පුංචි යුද්ධය ඉවර වුණේ. ඉතින් කොහොම හරි ඔන්නෝම පුංචි යුද්ධයක් තමයි මේ දවසේ අපේ ගෙදර තිබුණේ. මට හිතුණා ඒක ඔයගොල්ලන්ටත් පෙන්වන්න ඕනි කියලා. බලලා සතුටු වෙන්නකෝ.